තාත්තා තාම අඩුවක් නැහැ පුතේ. ડોක්ටර් මොකද්ද කිව්වේ? අම්මට තමා කියලා තිබ්බේ ඔපරේෂන් එක නම් තව කල් දානවා නේද? ඔපරේෂන් එක ඉක්මනට කරන්න ඕන. එහෙමද? ඒ මෙහාට පොඩ්ඩක් එනවාකෝ. ඔය ඉන්න එනවා. මෙන්න රිපෝට් එක. තාම කිසිම අඩුවක් නැහැ. මේ ඔපරේෂන් එකට සල්ලි හොයාගන්න බැරි වුණොත් එහෙම ජීවිතේ ගොඩක් අවදානමක් කියලා ડોක්ටර් කිව්වා. කොහොමද? බයෙන් එපා. මම ආඩ මුත් වෙන්න දෙන්නේ නැහැ. මම මොනම දේ කරලා හරි මම බේර ගන්නවා. මට දැන් වයසත් එක්ක මම මැරෙලා බං කොහොමද දුක් විඳින්නේ බාබා. ගොබේ අනාගතේ ඉස්සරහට යනවා. මම කොමාරව සනීප කර ගන්නවා. මම මොනම දේ කරලා හරි සනීප කර ගන්නවා. මම පාඩු දුන්න පොරොන්දුවක්. මොකද බං කරන්න මෙතන බලන්න. ඔය කයියක් දා හිටියෝ බං. මොකද බං ඕලෙන් ඉන්නේ? නෑ බං තාත්තට සනීප නෑ බං. තාම හොඳ කරගන්න බැරි වුණා බං. මහත්තයා ඔව් බං හොඳ කරගන්න අවසාන ඔපරේෂන් එකට සල්ලි මදි කිව්වා බං. මට මේ සල්ලි ගන්න දෙයක් නැතු ඉන්නේ බං. මම තියෙන සල්ලි බං. මොකද්ද ඔක තේරුම් බං? දෙකින් බං. ඵලයන් මෙතන. අපිත් එන්න බං ඵලයන් බං. ඕ කියන්න බං. අවුලන්නේ. ඉස්සේ බං. ඉස්ද. මේක හරියන්නේ නෑ බං. ඔය මොකෙට හරිය දෙන්න ඕනේ බං. දන්නවනේ බං ලොක්කගේ හැටිත්. අපිට කන පැලෙන්ඩයක් ගායි බං. ඕක අරන් ගියොත් එහෙම. ගමේ ගොඩේ කොයා ගමනේ බං එන. ඔව් බං ඔය ඉන්නවනේ බං ඔය රස්සාවක් කරන එක අපතේ වගේ මේ ඉන්නවනේ බං. මේ එකෙක්වත් දෙමු එකක් අරගෙන. අපි පොලිස් එක ගානේ ලකින්නත් නෑ. ඔව් අපි දෙන්න මාට්ටු වුණොත් එහෙනම් අම්මට තිරියනවනේ. නැගපන්කෝ යයින් බලමු. මොකක් ලයින් එක දාගන්න. මල්ලි පොඩි උදව්වක් කරන්න පුළුවන්. මොකක්දයි? අපි වඩ දෙන්න පාසලයක්. හරිද? ඒක අපි කියන තැනින් තින් ගිහින් තියන්න ඕනේ. අපි වඩ ඉල්ලන ගාණක් දෙනවා. මොකද කියන්නේ? වැඩේ කරන්න පුළුවන්ද? අපිට නම් බෑයි. අමාරුයි. පොල්ලෙක් ඉන්නා කන්ටැක්ට් කරලා දෙන්න පුළුවන්. අවුලක් නැහැ බාන්න කන්ටැක්ට් කරලා දෙන්න අපිට. ළඟට ඔය හැබැයි ගන්න. හෙලෝ මචං. කොහෙද බං ඉන්නේ? මේ පොඩි වැඩක් තියෙනවා. පොඩි ඉල්ලන ගානක් දෙයි. ඔය පොඩ්ඩකට මේ අයියලා දෙන්න. හෙලෝ මල්ලි. මේ පොඩි වැඩක් තියෙනවා කරන්න පුළුවන්ද? අපි පාසලයක් දෙන්නම් ඔයාට. ඒක ඔයාට තියෙන්න අපි කියන තැනින් ගිහින් තියන්න. අපි ඔයාට ඉල්ලන ගාණක් දෙන්න. අදම කරන්න ඕනේ හැබැයි. ඔකේ කියන්නේ වැඩේට සෙට්ද? ඔයා එන්නකෝ මේ අපි ඔයාට ලොකේෂන් දාන්නම්. ඔයා එතෙන්ට එන්න. හරි බං. එහෙනම් වරෙන්කෝ.
Karena iya nah. Mari. Yang nih. Mari emang itu din. Kamarnya mau nanti kalau saling mana? Be kira wedi awal nih ba. Anu ba kadang hendak bamba. Madu utek kodi tarah ukti na u udah kalau iri udah lagi. Madu oke. Ah madu dan nih dial lega ba. Udan nih baru mau gawan pasti. Ayo nih यार. Boleh mana mana kata kita call lagi kita par कर यार. Tadi kintian nih ya. Ini awal kata kita baat क्या ना. Oh ayo mana yalu itu call यार. Hari ini ada apa sih yang ada karena buluan? Oh ayo bukan din no. අපි වලට පාසලයක් දෙන්න. ඒක තියෙනවාට අපි කියන දැනින් ඉහින් තියන්න විතරයි. අරේ මං කරන්න මට මේලා සල්ලි වුණා අයියේ තාත්තා ඉස්තිරි දාලා ඉඳලා ගෙදර එක්කන් වෙලා ඇඳේ ඉන්නේ. එයාට ඩිප්‍රෙෂන් එකක් සල්ලි වුණා කරනවා. හරි හරි බලන්නකෝ ඔයාලා සල්ලි අපි දෙන්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තියෙන්නේ අපි දෙන පාසලේ ගාන දැනින් තියන්න විතරයි. හරි මම වැඩි කරනවා. කියලා අපිට කෝල් එකක් දාන්න. ඊට පස්සේ අපි ඔයාලට සල්ලි දාන්නම්. හරි මම වැඩි කරනවා. ඔය කොහොමද ඔයාලට අපි සල්ලි දෙන්න ඕනේ? account number එකක් තියනවද? ඒක දාන්න නැත්නම් හම්බෙලා දාන්න. මම ඒක කෝල් එක දුන්නා. හරි. අවු කරගන්න බෑ. හරි හරි. මම මේ කරන වැඩි හරි නැද්ද? මට කරන්න දෙන්නේ නැහැ. මගේ තාත්තා අහලා ඉඳන් ඉන්නවා. මේකේ මම මෙහෙම දෙයක් කරලා මගේ තාත්තා බේර ගන්න. මට දැන් වටින සල්ලි. මට හිරේක ලැග්ගත් කමන්නේ. හෙලෝ අයියේ මං ඔයාලා දුන්න පාල්සරේ ඔයාලා කිව්ව තැනින් මං අර පාළුගේ ගාමින් තිබ්බා. හරි හරි මගේ සල්ලි හරි මේක නම් හරියන්නේ නැහැ බං. උන්ට සල්ලිත් තියනවා දැන් උත් එක තරහකුත් තියෙනවා. මොකද කියන්නේ අල්ලලා දෙමු දුව. අඩේ ඉපා බං. බං කටහන් ඉඳපන්. මං ඕකට දෙන්න වැඩි. හෙලෝ සර්. මේ මගේ යාළුවෙක් ඉන්න තැන තැන කුඩු පාසල තියෙනවා. මේක නම් හරියන්නේ නැහැ හැබැයි. මේ ගමේ තැන් තැන් වල තියෙනවා. දැන් තුන් පාරක් මං එහෙම දැක්කා. වැඩිපුරම ගැවසෙන්නේ නම් හැබැයි ටවුන් එක පැත්තේ. සර්ට මං විස්තරات එක ෆොටෝ එකක් දාන්නම් සර්ට. හරි සර් හරි. අනේ වන්ද බා උඹලා. හෙලෝ. පොලිස් තමයි. ඔව්. ඔයා එයාගේ ෆොටෝ එකකුයි එයාගේ ඩීටේල් ටිකයි දාන්න. අපි අල්ලගන්න. හොඳයි. අපි අර ෆලෝ කරපු මිනිහගේ ආදායය ඔක්කොම ෆොටෝ එකක් දාන්නම් කිව්ව ඩීටේල් ටික. එන අද වැඩි ඉවරයක් කරන්න. ආර කඩදරයක් වුණා. ඒකනේ. ෆොටෝ එකක් දාලා. මොකද ඩයල් එක?
යන්නේ අර වැඩේ නම් මේ හරියට කරා මේ වැඩේත් උඩ දීලා බලමුද? දීලා දාමුනේ. දීලා දාමුනේ බා. වැඩේ කරන්නේ. වැඩේ කරන්නේ. බලන්න නෑ ඉතින් ප්‍රශ්නයක් කොහොමද තියෙන්නේ? අපිට නෙමෙයි. හරි. ඔයාලට එදා කරපු වැඩේ මතක කරන්නත් තියෙනවා. පුළුවන් නේද? එදා වගේම තමයි ඉතින් කරන්න තියෙන්නේ. අපි ඔයාලට ලොකේෂන් එක දානවා. ඔයාලට ඒක ඇවිල්ලා පාර්සල් එක අරගෙන ආයෙ අපි කියන තැනින් තියන්න විතරයි. හරි තමයි. එදා කරාවනේ උනා. හරි වුණා අපි ලොකේෂන් එක ඇවිල්ලා ඉතින් ගන්නකො හරි එනවා. ඔය අයියේ කියන්නේ. ඔය වඩ පන්තිල ඕන. මම ඒ වැඩත් කරන්නේ. මම කොතනද දෙන්න ඕන අයියේ? අර ලොකේෂන් දාන්නයි මම දෙන්නේ. අයියේ මං ආවා. ආවේ. එදා වගේම තමයි කරන්න තියෙන්නේ. මල්ලි අවු කරගන්න එපා. අවු වුණොත් ඉතින් වත් ඉවරයි වගේ පවුලයත් ඉවරයි. පරික්‍රමෙට ගිහිල්ලා දැම්ම ලොකේෂන් එකෙන් කියලා යන්න විතරයි තියෙන්නේ. දැන් එහෙම ඉතින් යමු. මේ පහනේ දුර දිග ගිහිල්ලා තියෙන්නේ බං ඈ. ඌ දැන් මේ පාරෙන් තමයි යන්න ඕනේ. අද නම් අතටම අල්ලන් තමයි යන්න ඕනේ. බලමුකෝ දැන් එන්නේ. ආවම දාපු ලොකේෂන් එක හරිනේ. හරි හරි මේක තමයි දාලා තියෙන්නේ නම්. බලමු දාලා ටික. බලමු. අඩේ අරුවන් අල්ලපන් ඒ වුණා තියා බලහින්ද බං පොඩි උන්ටත් මේ වගේ ඉන්න දැන් කියපන් දැන් මේ මහ එකා කෝ කියපන් අතපය හතර තියනවා නේ ඔයි වැඩක් කරපන් බා සර් නේ ඇත්ත කියපන් මියෝ සර් මම මේ කිව්වා. අමාරුයි උදේ සෙව්වත් ඇත්තක්නේ මම මිනිහා මූ මෙහෙම වැඩ කරන්න පුළුවන් බලු වැඩ ඔක්කොම කරලා ඉන්න බා බලපං මූණ අහිංසක මූණක් තිබ්බට. දකින් දහ මුංගින්ද ළමෙක්වත් හැදෙන්න නැහැ පාළුවේ දෙන්න හිතනා මුන්ට මුන් වගේ උන් තමා රට විනාශ කරන්නේ. හැදියම් බා මිනිස්සෙක් වගේ. බලන්න මොකට කෝල් එකක් එනවා ඒ අම්මා කියලා කෝල් එක මේ සේව් වෙලා තියෙන්න බා
පාගුණත් අම්මගෙන ඉන්නේ. ආස කරපන්. අම්මා අනේ මට දවස් වාරයක් සමා වෙන්න මගේ රත්තරන් අම්මේ තාත්තේ. මම කිසිම දවසක වැරද්දක් කරලා සල්ලි වල දේවල් කරන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට දවස් වාරයක් පොරොන්දු වෙනවා. මට සමා වෙන්න.